මම ඉස්තෝප්පුවේ මූණ පුරාම ලේ ගාගෙන වාඩි වෙලා ඉද්දි පොලිස් කාර් 3ක් ඇවිත් මාව කොටු කරගත්තා. එක පොලිස් ඩයල් එකක් පිස්තෝලෙත් දික් කරගෙන ඇවිත් කෑ ගහුවා. තෝව අත්අඩංගුවට ගන්නවා මිනිමැරුමකට කියලා. මම කිව්වා මම දන්නවා සර්. පොලිසියට කෝල් කරලා උතන මිනිහක් තියෙනවා කිව්වේ මම තමයි කියලා. පොරේකට හොල්මන් වෙලා ගියා. උන් මට මාංචු දාලා කුදලලා ජීප් එකේ පිටිපස්සට විසි කරා. ජීප් එක ඇදලා යද්දි මම වීදුරුවෙන් ආපහු බාප්පගේ මහගෙදර දිහා හැරිලා බැලුවා. අවුරුදු 8කට කලින් මගේ අම්මා මැරුණේ ඔය ජරා ගෙදරදීමයි. මුළු ගමම කිව්වේ ඒක අහම්බෙන් වෙච්ච ඇක්සිඩන්ට් එකක් කියලා. හැබැයි එදා රෑ මම එතන හිටියා. මට වයස අවුරුදු 10යි. මගේ ඇස් දෙකින්ම මම දැක්කා අම්මා පඩිපෙළ පල්ලෙහා වැටිලා ඉද්දි මූ කිසිම ගාණක් නැතුව මලසිරුර උඩින් අඩිය තියලා මාරු වෙනවා. උන් මාව ප්‍රශ්න කරන කළු කාමරයකට ඇදගෙන ගියා. එතන තිබ්බ යකඩ මේසෙයි වටේටම උන් වේ කණ්ණාඩි විතරයි. ඩිටෙක්ටිව් කාර්යය ඇවිත් මගේ ඉස්සරහින් මල සිරුරක ෆොටෝ එකක් මේසෙ උඩට ගැහුවා. ඇඟ පුරාම ලේ ගාගෙන සීන් එක වෙච්ච තැනත් ඉඳගෙන 119 ගහලා මාට්ටු කරලා දෙන්නේ තෝමයි. මල්ලි මගේ අවුරුදු 20ක පොලිස් ලයිෆ් එකේ හම්බු වෙච්ච ලීසිම කීස් එක මේක කියලා පොර පණ්ඩිත හිනාවක් දාලා කිව්වා. මං ඇසිපිය ගහන්නේ නැතුව බර්න ෆෝන් දෙකක් මේසෙ උඩින් පොරගේ පැත්තට ස්ලයිඩ් කරා. ඔය ෆොටෝ එකේ මැරිලා ඉන්න එක තමයි සර්. අවුරුදු 8කට කලින් මගේ බාප්පට උදව් කරේ මගේ අම්මව මරන්න. හැබැයි ගිය සතියේ මූට බය හිතිලා පොලිසියට හැමදීම කියනවා කියලා බාප්පට කියලා තියෙනවා. ඉතින් අද රෑ බාප්පා ආවා මූව සදහැටම සයිලන්ට් කරන්න. ඩිටෙක්ටිව් ලොක්කගේ හිනාව එකපාරටම ඩිම් වුණා. මම මගේ බාප්පගේ කාර් එකට GPS ට්‍රැකර් එකක් සෙට් කරලා තිබ්බේ මීට අවුරුදු 2කට කලින්. අද මම මූ පස්සෙන් ආවා. මට එකපාරටම වෙදි සද්දය ඇහුණා. මම ඇතුළට යද්දි මිනිමරුව පැනලා ගිහින්. මම අරුගේ පල්ස් එක බැලුවා. අන්න ඒකෙන් තමයි මේ ලේ මගේ ඇඟේ ගෑවුනේ. ඊට පස්සේ මම පොලිසියට කෝල් කරා. මම දෙවනි ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටැප් කරා. ඒකේ රතු පාට තිතක් මැප් එක දිගේ හිමින් ඉස්සරහට යනවා. දැන් ওই මිනිමරු බාප්පා ඉන්නේ වරාය කිට්ටුව. වෙදි තියපු පිස්තෝලේ කංගට අතහරින්න හදන්නේ. සර්ට තියෙන්නේ තප්පර ගාණයි. ඒ තුවක්කුව වතුරට වැටුනොත් මූ නිදොස් කොටස්කාරයෙක් වෙලා ෂේප් වෙනවා. පොර පිස්සෙක් දිහා බලනවා වගේ බලලා කිව්වා. තෝ හිතුවද ලේ පෙරාගත්ත පොඩි එකෙක් කියන පල්හුරු කතන්දර මම විශ්වාස කරයි කියලා. සර් ඌක විශ්වාස කරන්න ඕනේ නැහැ. සර්ට තියෙන්නේ වාහනේට නැගලා දුවන්න විතරයි. රතු තිත මැප් එකේ තියෙන නිල් පාට ගඟේ සීමාවටම ලං වුණා. ඩිටෙක්ටිව් කාර්යය එකපාරටම ෆෝන් දෙකක් දැහැගෙන කාමරේ දොර කඩාගෙන දිව්වා. විනාඩි 40ක් යනකම් කාමරේ මාරම සයිලන්ට්. එකපාරටම දඩස් ගාලා දොර ඇරුණා. පොලිස් ඩයල් දෙන්නෙක් බාප්පව කුදලගෙන ඇතුළට ආවා. ඌගේ මුළු ඇඟම තෙමිලා වතුර බීරෙනවා. මේසෙ උඩට වතුර බින්දු වැටෙනවා. මූ මගේ මූණ දැක්ක ගමන් හුස්ම හිර වුණා. මම ඉස්සරහට නැමිලා අවුරුදු 8ක් තිස්සේ තෝ හිතුවද මම උඹ පස්සෙන් එනවා කියලා. උන් මූව කෑ ගහද්දීම එළියට ඇදගෙන ගියා. ඩිටෙක්ටිව් ආපහු ඇතුළට ආවා. හැබැයි දැන් පොර ගියතින් මාංචු නෑ. පොර මට පට්ට ගරුත්වයක් තියෙන ලුක් එකක් දාලා ඔළුව වනලා කිව්වා. අපි මූව වතුරෙන් ඇදලා ගත්තේ. තුවක්කුව මූගේ අතීම තිබ්බ මල්ලි. මම පොලිසියෙන් එළියට ඇවිත් කෙලින්ම අම්මා නිදාගෙන ඉන්න සෝන ළඟට ගියා. මං තනකොළ පිස්සේ වාඩි වෙලා අම්මාගේ නම කොටලා තියෙන ගල උඩ තිබ්බ කොලයක් හිමින් අයින් කරා. ඌට ජීවිතාන්තය දක්වා හිරේ යන්න වැඩේ සෙට් කරා අම්මේ. මම අවුරුදු 8ක්ම කටු කෑවේ මූට මේ දඬුවම අරන් දෙන්නමයි.